රෑ 11:74ට මගේ ෆෝන් එකට අමුතු කෝල් එකක් ආවා. unknown number. මම ඒ වෙලාවේ කොළඹින් ටිකක් එහා පරණ බෝඩිමක තනියම හිටියේ. වැඩ නිසා අලුත් තැනකට මාරු වෙලා දවස් 3යි. බෝඩිමේ අනිත් කාමර 3ම හිස්. ගෙදර හිමිකාරයා කියලා හිටියේ ඔහු විදේශ ගිහින් මාස 2කට පස්සේ එනවා කියලා. යතුර මට දුන්නේ අසල්වැසි අයියා. කෝල් එක අරන් හෙලෝ කිව්වා. පැත්තෙන් කෙනෙක් කතා කළේ නැහැ. නමුත් හුස්ම ගන්න හඩක් ඇහුණා. ගැඹුරු, බර, අසනීප වගේ. කවුද? මම ආයෙත් ඇහුවා. ඒ පාර සීතල කරන තරම් අඩු හඩකින් වචන 3ක් ඇහුණා. දොර අරින්න එපා. කෝල් එක කට් වුණා. මම හිනා වුණා. කෙනෙක් ප්‍රැන්ක් එකක් කරනවා කියලා හිතුවා. ඒත් හිත ඇතුලේ අමුතු බරක් තිබුණා. දොර ලොක් කරලා තිබුණාද කියලා දෙවරක්ම බැලුවා. විනාඩි 5කට පස්සේ ආයෙත් කෝල් එක. unknown number. මේ පාර මම අරන් කතා කරනත් කලින් ඒ හඩම කිව්වා. ජනේලේ ළඟ ඉන්න එපා. මගේ ශරීරේ සීතල වුණා. මගේ කාමරේ ජනේලේ තිබුණේ ඇන්දේ පැතියේ. මම ඒ වෙලාවේ ඇන්දේ ඉඳගෙන ජනේලේට අඩි 2ක් දුරින් හිටියේ. මම එකපාරටම නැගිටලා පස්සට ගියා. හදවත වේගෙන් දහනවා. මොකක්ද මේ? කෙනෙක් මාව බලනවද? ජනේලේට කර්ටන් එකක් තිබුණා. මම හෙමින් ඒක තල්ලු කරලා එළිය බැලුවා. ඉස්සරහා පොඩි වත්ත, බාගේට මැරුණු මල්ගස්, ඉස්සරහා කොම්පවුන්ඩ් වෝල් එක. ඒ පස්සේ අඳුරු පාර. කිසිවෙක් නැහැ. නමුත් ජනේලේ වීදුරුව මත ඇතුළට පැත්තෙන් තෙත් ඇගිලි සලකුණු 5ක් තිබුණා. මම ෆ්‍රීස් වුණා. ඒ සලකුණු පිටින් නොවෙයි, ඇතුලෙන්. එදාම දවල් මම මේ ජනේලේ ඇරලා පිරිසිදු කළා. සලකුණු තිබුණේ නැහැ. මම පස්සට වැටෙන්න වගේ ගියා. කාමරේ ඇතුලේ තව කෙනෙක් හිටියද? මම ලයිට් ඔන් කළා. ඇන්ද යට බැලුවා. බාත්රූම් එක බැලුවා. අල්මාරිය ඇරලා බැලුවා. කිසිවෙක් නැහැ. කෝල් එක තෙවැනි වතාවට පැත්තෙන් හඩක් නැහැ. ඊට පස්සේ හුස්ම. ඉතා ආසන්නයෙන්. හරියට මගේ කන ළඟින් වගේ. ඔයා තාමත් තනියම හිතනවද? කෝල් එක කට්. මගේ අතෙන් ෆෝන් එක වැටුණා. ඒ වෙලාවෙම කාමරේ එළිය හෝල්වේ එකෙන් ලී බිමක් කිරි කිරි කියන හඩක් ඇහුණා. කෙනෙක් හෙමින් පියවර තබන හඩක්. 1, 2, 3. මගේ දොර ළඟ නවතිලා. දොර හැන්ඩල් එක සෙමින් කැරකුණා. ලොක් එක නිසා ඇරුණේ නැහැ. ඊට පස්සේ 3 වතාවක් තට්ටු කළා. ටක් ටක් ටක්. මම හුස්ම ගන්නවත් බය වුණා. පොලිසියට කෝල් කරන්න ෆෝන් එක අරන් ස්ක්‍රීන් එක බැලුවා. no service. මට සිග්නල් තිබුණේ ටිකකට කලින්. හැන්ඩල් එක ආයෙත් කැරකුණා. මේ පාර දැඩිව. දොර අස්සේ ෂැඩෝ එකක් පෙනුණා. පාද 2ක්. හිස් පාද. ඒ ෂැඩෝ එක නිශ්චලව මිනිත්තු 2ක් හිටියා. ඊට පස්සේ පියවර හඩ හෝල්වේ එකෙන් ඈතට ගියා. මම දොර ළඟනවත් ගියේ නැහැ. පෑ ගානක් වගේ ගියා. ෆයිනලි උදේ 1 විතර සිග්නල් ආවා. මම අසල්වැසි අයියට කෝල් කළා. ඔහු ආවා. අපි දොර ඇරලා හෝල්වේ එක බැලුවා. ධූලි පිරුණු බිම මත පැහැදිලි පාද සලකුණු තිබුණා. එක පේර එකක් දොර ළඟන ඇවිත් ආපහු ගිහින් තිබුණා. ඒත් අමුතු දේවා. දකුණ පාදයක් නැහැ. අසල්වැසි අයියා එක දැකලාම මූණ වෙනසුණා. මල්ලි, මේ ගෙදර ඉන්න එපා, ඔහු කිව්වා. ඇයි? ඔහු ටිකක් නිහඬව හිටියා. මීට අවුරුදු 3කට කලින් මෙතන හිටපු ටෙනන්ට් කෙනෙක් අතුරුදහන් වුණා. හොයාගත්තේ බාත්රූම් එකේ ෆෝල්ස් සීලිං එක ඇතුලේ මැරුණු දේහයක්. ඒ මිනිස්සයාගේ දකුණු කකුල තිබුණේ නැහැ. මගේ ඇඟ පුරා හිරි වැටුණා. ඒ කේස් එක සෝල්ව් වුණේ නැද්ද? නැහැ. මිනිහගේ ෆෝන් රෙකෝඩ්ස් වල ලාස්ට් කෝල්ස් ඔක්කොම unknown number. මම ඒ රෑම බෑග් එක අරන් අයියාගේ ගෙදර ගියා. උදේ පොලිස් රිපෝට් එකක් දාමු කියලා හිතුවා. එදා රෑ ඔහුගේ සෝෆා එකේ නිදාගන්න හැදුවා. රෑ 3.1 තමට ෆෝන් එක වයිබ්‍රේට් වුණා. unknown number. මගේ ලේම නතර වුණා වගේ. මම ආන්සර් කළේ නැහැ. මැසේජ් එකක් ආවා. ඔයා වැරදි ගෙදරට ගියා.
මම අසල්වැසි අයියා නිදාගෙන හිටපු කාමරේට දිබ්වා. දොර අරින්න ගිය. දොර අගුළු දලා තිබුණා. අයියේ මම කෑගැහුවා. පිළිතුරක් නැහැ. දොරට ගහලා අන්තිමට ඇරුවා. කාමරේ ඇතුලේ කවුරුවත් නැහැ. ඇන්ඩ හිස්. ජනේලේ ඇරලා. කර්ටන එක හෙමින් හුලකට හෙලනවා. ඇන්ඩ උඩ ඔහු active call එකක්. unknown number. මම කම්පනයෙන් ෆෝන් එක අරන් කනට තියාගත්තා. පැත්තෙන් හුස්ම හඬ. ඊට පස්සේ මට හොඳටම දන්න හඬක්. අසල්වැසි අයියාගේ හඬ. පස්ස හැරෙන්න එපා. මම එතනම ගල්වුණා. මගේ පිටිපස්සේ කෙනෙක් හිටියා. හුස්ම ගන්න හඬ මගේ බෙල්ලට වැදුනා. ඉතා හෙමින් කනලගින් තවත් හඬක් කිව්වා. දැන් පස්ස හැරුණොත් මම ඇතුළට එනවා.